ඔයාලටත් IRD එකෙන් මේ වගේ ඊමේල් එකක් එහෙම නැත්නම් පේමන්ට් ස්ලිප් එකක් හම්බුණාද? මේකෙදි කරන්න තියෙන්නේ ඔයාලගේ 4th quarter payment එක මැයි 15ට කලින් කරන එක. මෙතනදී ඔයාලා අගෝස්තු 15 ඔයාලගේ self estimated tax return එක දාන්න ඇති. ඒ කියන්නේ set return එක 25 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 26 මාර්තු 31 වෙනකන් තියෙන financial year එක ඇතුලේ ඔයාලා අගෝස්තු 15 ඔයාලගේ set return එක දාලා දැනටම quarter 3ක payment කරලා ඇති. අගෝස්තු 15 පළවෙනි payment එක, නොවැම්බර් 15 දෙවෙනි payment එක, පෙබරවාරි 15 තුන්වෙනි payment එක විදිහට කරලා මැයි 15 හතරවෙනි payment එක කරන්නයි තියෙන්නේ. මෙතනදී ඔයාලගේ income එක එහෙම නැත්නම් ඔයාලගේ company වල partnership වල profit එක මේ financial year එක ඇතුලේ අඩු වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලා දැම්ම set return එක revise කරන්න. මෙතනදී ඔයාලා financial year එක ඇතුලේ actual profit එක එහෙම නැත්නම් income එක අරගෙන ඔයාලගේ set return එක නැවතත් calculate කරලා බලන්න. බලලා ඔයාලගේ tax එක අඩු නම් ඔයාලා set return එක revise කරන්න.